සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් අපේ යුගයේ පිටපිට YouTube channel එකට ඔයාලා සියලුම දෙනාම. ලංකාවේ මේ වන විට ජනප්‍රියම ත්‍රිවිලර් දෙකේ විස්තර එහෙනම් අද අපි කතා කරමු. ඉතින් බජාජ් ත්‍රිවිල් එක කියන්නේ ඉන්දියන් මේඩ් ත්‍රිවිල් එකක්. වේගා ත්‍රිවිල් එක කියන්නේ ශ්‍රී ලංකා මේඩ් ත්‍රිවිල් එකක්. අපි බලමු මොන ත්‍රිවිල් එකද? ඉතින් අපි බලමු මොන ත්‍රිවිල් එකද ගෙවුණු මිලට වැඩිම වටිනාකමක් අපිට දෙන්නේ කියලා. අපි මුලින්ම බලමු වේගා ETX ත්‍රිවිල් එක ගැන. ඉතින් මේ ත්‍රිවිල් එක නම් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. කිලෝවොට් 10ක ලිතියම් අයන් වෝටර් සීල් බැටරි එකකින් සමන්විත වෙන මේ වාහනේ බඳ හා සියලු කොටස් ABS ප්ලාස්ටික් වලින් තමයි නිපදවලා තියෙන්නේ. එක ෆුල් charge එකකින් කිලෝමීටර් 150ක වගේ දුරක් කිසිම බාධාවක් නැතුව ගමන් කරන්න මේ වාහනේ සමත් වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරක තියෙන පවර් ලයින් එකකින් පැය 6ක් ඇතුළත මේ වාහනේ බැටරිය සම්පූර්ණයෙන්ම charge කරගන්න පුළුවන්. ෆාස්ට් charging option එක තියෙන තැනක නම් මේ වාහනේ පැයකින් වගේ සම්පූර්ණයෙන්ම charge කරන්න පුළුවන්. කියලා තමයි වේග සමාගමෙන් දැනුම් දීලා තියෙන්නේ. අපි දැන් කතා කරමු බජාජ් ත්‍රිවිලර් එක ගැන. මේ ත්‍රිවිලර් එක නම් කලින් වාහනයට ගොඩාක් සමානයි. හැබැයි එන්ජින් එක නම් ටිකක් වෙනස් කරලා තියෙනවා. 236cc EF5 පෙට්‍රල් එන්ජින් එකක් මේ වාහනයට ඇතුළත්. සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 35ත් 40ත් අතර දුරක් ධාවනය කරන්න පුළුවන් කියලා බජාජ් සමාගම පවසනවා. ලංකාවේ ගොඩක් ටැක්සි ඩ්‍රයිවර්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම පෙට්‍රල් ත්‍රිවිල්ද E3විල්ද වඩාත් වියදම අඩු කියලා. අපි ඒක විසඳගන්න මේ සටහනට යමු. ඒක ETX ත්‍රිවිල් එක කිලෝමීටරයක් ධාවනය කරන්න රුපියල් 5ක වගේ මුදලක් පමණයි වැය වෙන්නේ කියලා වේග සමාගමෙන් පවසනවා. ඉතින් බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් එක ලීටරයට කිලෝමීටර් 30ක් තෙල් වැඩ කරනවා කියලා අපි හිතුවොත් එක ලීටරයක් රුපියල් 300යි කියලා හිතුවොත් එක ලීටරයකින් කිලෝමීටර් 30ක් ගමන් කරන්න පුළුවන්. එතකොට එක කිලෝමීටරයකට කොස්ට් එක රුපියල් 10ක් වගේ වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති වේගා ETX E3විල් එකට වඩා බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් එකේ කිලෝමීටරයක් ධාවනය කරන්න වැය වෙන මුදල ටිකක් වැඩි කියලා. කොළීරත රියදුරන්ට නම් වේගා ETX ත්‍රිවිල් එක ඇත්තටම හොඳ වාහනයක්. වියදමකින් වැඩි ලාභයක් වේගා ETX ත්‍රිවිල් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අලුත් බජාජ් ත්‍රිවිල් එකට ආපු ඔප්ෂන් විදිහට ඩිජිටල් මීටර් බෝඩ් එක ආරක්ෂිත පැතිදොරවල් ඒ විතරක් නෙවෙයි ඉදිරිපස පසුපස සියලුම මගීන්ට සීට් බෙල්ට් ස්පීකර්ස් දෙකක් සමගෙන FM රේඩියෝ එක හඳුන්වලා දෙන්න පුළුවන්. වේගා ත්‍රිවිල් එක ගත්තොත් මීට වඩා ඔප්ෂන් ගොඩක් මේ වේගා ත්‍රිවිල් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔප්ෂනල් ෆීචර් එකක් විදිහට එයාර් කන්ඩිෂන් සිස්ටම් එකක් සහිත වේගා ETX රථයකුත් ඔයාලට ලබා ගන්න පුළුවන්. නෝමල් වේගා ETX එකේ ඩ්‍රයිවර් සයිඩ් ෆෑන්, ඇඩ්ජස්ටබල් හෙඩ්රෙස්ට් සහිත ලෙදර් සීට්, සීට් බෙල්ට්, ඩිජිටල් මීටර්, රිවර්ස් කැමරා, ඔටෝ ජියර් මොඩල් ඒ විතරක් නෙවෙයි කිලෝග්‍රෑම් 350ක් දක්වා බර පටවන්න පුළුවන් බූට් ස්පේස් එකකුත් මේ වාහනේට ඇතුළත්. ඊළඟට අපි කතා කරමු බජාජ් ත්‍රිවිල් එකට ස්ටෑන්ඩඩ් ආපු සේෆ්ටි ඔප්ෂන් මොනවාද කියලා. ඒවා ගැන කතා කරොත් සීට් බෙල්ට් සහ පැතිදොරවල් ගැන විතරයි අපිට කතා කරන්න වෙන්නේ. අපි වේගා ETX එක ගැන කතා කරොත් ABS ප්ලාස්ටික් වලින් හදපු ආරක්ෂාකාරී බොඩි ඩිසයින් එකක් මේකේ බලා ගන්න පුළුවන්. සීට් බෙල්ට්, රිවර්ස් කැමරා වගේ දේවලුත් මේ වාහනේ අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි බජාජ් ත්‍රිවිල් එකේ වහලය ටෙන්ටඩ් එකකින් ආවරණය කරලා තිබුණත් බොඩි එකටම සම්බන්ධ කරපු වහලයක් මේ වේගා ETX එකේ බලා ගන්න පුළුවන් වෙන හින්දා පෙරලීමකදී වුණත් වේගා ETX එකේ ඇතුලේ ගමන් කරන මගීන්ට වෙන හානිය ඉතා අවමයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපි දැන් එන්නේ මේකේ වැදගත්ම සාධකය ගැන කතා කරන්න. ඒ තමයි මිල. ඉතින් මිල ගැන කතා කරොත් නම් බජාජ් ත්‍රිවිල් එක රුපියල් ලක්ෂ 20ක් වගේ තමයි වෙන්නේ. වේගා ETX එකේ බේසික් මොඩල් එක 27,50,000ක වගේ මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අවසානයක් විදිහට අද අපි ගෙනාවේ වේගා ETX ත්‍රිවිල් එකයි බජාජ් ත්‍රිවිල් එකයි versus review එකක්. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, share කරන්න, comment එකක් දාන්න. ආයෙ දවසක හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි සියලුම දෙනාට. පරිස්සමෙන් ඉන්න.